හයි කොහොමද මේ විඩියෝ එක ඇත්තටම ගෙනාවේ මම නිදි මරාගෙන හදපු අපේ ක්‍රැක්කොරජිස් වෙබ්සයිට් එක මොකක්ද කියලා පෙන්වන්න. එහෙනම් මේකෙන් බලන්න. මේක තමයි ඇත්තටම නිදි මරාගෙන හදුවා කියපු වෙබ්සයිට් එක. මේක ඇත්තටම කිව්වොත් එහෙම මම Google Gemini use කරලා තමයි මේක හැදුවේ. ඒ කියන්නේ anti gravity tool එක. planning process එකට තමයි මට සෑහෙන කාලයක් ගියේ. planning process එක ඊට පස්සේ security වගේ දේවල් තව මේක special features මම add කරලා තියෙනවා. මෙතන ඔයාලට පේනවා ඇති live cursor කියලා option එකක් තියෙනවා. ඒ live cursor එක මොකක්ද කියලා මම ඉස්සරහට කියන්නම්. මෙතන our creation කියන්නේ මම list කරන games මම develop කරලා list කරන games තමයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන download කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ඔයාලට purchase කරන්න පුළුවන් game එකක්. ඊළඟට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් affiliate කියලා section එකක් තියෙනවා. affiliate section එකේ ඔයාලට coupon codes ගන්න පුළුවන්. ඇත්තටම affiliate ලා එකතු කරලා ඔයාලට මේක hold කරගෙන ඉද්දි coupon code එක generate වෙන එක මෙතන game එක purchase කරනකොට ඔයාලට buy කරද්දී ඒ coupon code එක add කරන්න පුළුවන්. සාමාන්‍ය affiliate ලා 20කට විතර invite කරපුවාම ඔයාලට 100% discount එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ game එක free වගේ තමයි. ගොඩක්ම මල්ටිප්ලේයර් ගේම්ස් වගේ තමයි සාමාන්‍ය පේයිඩ් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු ඒක ටයිම් එකත් එක්ක බලන්න ඕනේ. සාමාන්‍ය ගේම් එකකට මන් දෙන ටයිම් එක ඒ වගේ දේවල් ටිකක් බලන්න ඕනේ. කොස්ට් එකයි. ඊළඟට මේකේ ස්පෙෂල් ෆීචර් එකක් කිව්වේ මේක ඇත්තටම ඔයාලට සමහර Steam games එන ටිකක් ලොකු ගණන් ඇති ගින්දා ගන්නේ නැතුව ඇති නිකන් ඩිස්කවුන්ට් එකක් යනකම් වගේ බලාගෙන ඉන්න ගේම්ස් ඇති. ඔයාලට මෙතනත් Steam game keys ගන්න පුළුවන්. මෙතන ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. සුපිරි ඩිස්කවුන්ට් එකක්. ඇත්තටම 65ක 60ක ඊට පස්සේ 70ක 75ක වගේ ලොකු ඩිස්කවුන්ට් මෙතන වැටලා තියෙනවා. ඔයාලට මෙතනත් ගන්න පුළුවන්. මෙතන තියෙන ඩිස්කවුන්ට් එකටත් වඩා විශේෂ දේ තමයි මෙතන සමහර ගේම්ස් මම ඔයාලට නිකන් දෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. මෙතන ඒ ටාස්ක් එක කම්ප්ලීට් කරාම මෙතන ඉන්වයිට් කරන්න තියෙන 32 දෙනෙක් තමයි ඉන්වයිට් කරන්න දෙන්නේ. ඉන්වයිට් කරවලා ඔයාලට පුළුවන් මේක පර්චේස් කරන්න. ඇත්තට මේක ෆ්‍රී. ඔයාලට Steam key එක ඊට පස්සේ වෙරිෆයි කරලා ඔයාලට හම්බ වෙනවා. සහ මෙතන ඔයාලට පේන ඇති ටයිම් එකක් කවුන්ට් වෙනවා. ඒ ඔෆර් එක එන්න එන්න පොඩි ටයිම් එකයි තියෙන්නේ. මේවා ඔයාලට පුළුවන් ඉක්මනට ඇවිල්ලා buy කරන්න කැමති නම්. මෙතන Far Cry Primal එක තියෙනවා. ඒක ස්ටෑන්ඩඩ් එඩිෂන් එක. ඊළඟට තියෙනවා who are we කියලා එකක්. ඒ කියන්නේ නිකන් අපි ගැන අපි කවුද වගේ නිකන් එහෙම. ඒ කියන්නේ අපේ විෂන් එක මිෂන් එක මොනවද අපි කරන්නේ මේකෙන් අපි මොකක්ද අවසානයේ බලාපොරොත්තු වෙන්නේ වගේ ඒ දේවල් ටික තමයි මේ වෙබ්සයිට් එකේ මෙතන තියෙන්නේ. ඒ ටික තමයි මේක ඇත්තටම සිංගල් පේජ් වෙබ්සයිට් එකක්. සිංගල් පේජ් වෙබ්සයිට් එකක තමයි ඔක්කොම තියෙන්නේ. මේක වෙනම ඇඩ්මින් පැනල් එහෙම මොකුත් මම හදලා නැහැ. වැඩේ ටිකක් ඊසි වෙන්න ඕන නිසා එතන කර්සර්ස් කියන මේ කතන්දරේ බලුවොත් එහෙම මෙතන අපේ කර්සර් එක තව යූසර් කෙනෙක්ට ලින්ක් කරන්න පුළුවන්. මම ඔයාලට ඒක පෙන්නන්නම්. දැන් ඔයාලට පේනවාද මෙතන ඔන්ලා තියෙනවා. දැන් වින්ඩෝ දෙකකින් ආපුවාම ඔයාලට පේනවාද මෙතන දැන් මේ වින්ඩෝ එකේ තියෙන කර්සර් එක අර තැඹිලි පාට එක අර වින්ඩෝ එකේ යූසර් පෙන්නනවා. මේ වින්ඩෝ එකට ආපුවාම මේ වින්ඩෝ එකේ කර්සර් එක අනිත් යූසර් පෙන්නනවා. ඔයාලට ඒක පේනවා ඇති. ඇත්තටම ඒක දෙන අරමුණ තමයි තව ගේමින් පාර්ට්නර් හොයාගන්න. ඒ කියන්නේ වගේ ගේමින් පාර්ට්නර් දැන් සාමාන්‍ය මල්ටිප්ලේයර් ගේම්ස් ප්ලේ කරන කට්ටිය ඉන්නවා තනියම. නිකන් රැන්ඩම් මැච් මේක වෙන්න දාලා. ඒකෝට මේ වගේ අවස්ථාවකදී හරි එයාට සබ් එකක් වෙයිනි කියලා හිතලා තමයි මම මේ ෆීචර් එක දැම්මේ. ඇත්තට මේක තේරුමක් ඇතිද එකක්ද නැති එකක්ද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. අපි බලමු මේක මොන වගේ වැඩ කරයිද කියලා අනාගතේ. කොහොම හරි අපි බලමු ඉන්නේ කරලා ඉතින්. ඔයාලට ඕනනම් මේ මෙතන තියෙන මේ question mark එකත් එක්ක තියෙන්නේ මේ අලෙයිර. අන්න ඒක ඔබපුවාම ඔයාලට පුළුවන් මෙතන input එකක් මේ available වෙනවා. එතනින් ඔයාලට එයත් එක්ක message කරන්න පුළුවන්. මෙතන cursor connect වෙන්නේ randomly. okay ඒ කියන්නේ users ලා නිකන් randomly ඔයාලට user කෙනෙක් තමයි connect වෙන්නේ. ඒක එයා නැති වෙන්නත් පුළුවන් මේ ඉන්නත් පුළුවන්. ඔයාලට එයාව හම්බුනේ නැත්තම් අය සමහර විට කවදාවත් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒකට ඉතින් ලොකු ට්‍රැෆික් එකක් ගින්න ඕන වෙබ්සයිට් එකේ. ඒක තමයි මේ වෙබ්සයිට් එකේ නම් කතන්දරේ. ඔයාලා මේ වෙබ්සයිට් එක දාලා එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඔයාලට ආරාධනා කරනවා. ඩොමේන් එක එහෙම ඔක්කොම සෙටප් කරලා තියෙනවා. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. එච්චර තමයි තියෙන්නේ ඇත්තට.
තව මේක ඉස්සරහට එන්න තියෙන තව ෆීචර්ස් තව පේජ් මේ එන්න ඇඩ් වෙන්න තියෙනවා. ඒක අනාගතේ එන්න තියෙන ඒක තව ටික කාලයක් යයි. මොකද මම මේ දවස්වල තව ගේම් එකක් හදා ඉන්නේ ඇත්තට සයිලන්ට් මර්ඩර් කියලා. ඔයාලා දන්න ඇතිනේ මම ඉමේජ් එහෙම දැම්මා. හරි එහෙනම් එච්චරයි මට කියන්න තියෙන්නේ නේ. ඔයාලට සුබ දවසක්.